හෙලෝ ගයිස් ඉතින් කොහොමද ඔයාලට ඔන්න අදත් ඔයාලා එකතුලා ඉන්නේ අපේ channel එකෙන් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් ගයිස් ඔන්න අද මම ඔයාලට අරන් ආවා සුපිරි tool එකක්. ඉතින් මේ tool එක use කරලා ඔයාලට පුළුවන් AI generated video හදාගන්න. ඉතින් මේකෙදී ඔයාලට sound එකත් එක්කම video හදාගන්න පුළුවන්. 100% free මේකේ ඔයාලට videos generate කරගන්න පුළුවන්. ඉතින් ගයිස් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා channel එකට අලුත් කෙනෙක් නම් අදම subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් ඒ වගේ තමයි ඔයාලට වැදගත් videos ගොඩක් ගෙනල්ලා තියෙනවා. බලමු නැති කෙනෙක් ඉන්නවා නම් ඒවත් බලන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් ගයිස් එහෙනම් වැඩි කතා ඕනේ නැහැ. අද අපි යමු වීඩියෝ එකට. හරි guys එහෙනම් මම දැන් ඔයාලට පෙන්නන්නම් මේ tool එක මොකක්ද කියලා. ඉතින් guys මේකේ link එක මම දාලා තියෙනවා description එකේ. ඔයාලට පුළුවන් ඒක click කරලා ඒකට එන්න. ඉතින් මම මේ විදිහට tool එක search කරගන්නවා. tool එකේ නම තමයි guys Quen AI. ඉතින් මේක ඔයාලට free use කරන්න පුළුවන්, කිසිම ගෙවීමක් කරන්න ඕනේ නැහැ. ඉතින් ඔයාලට තියෙන්නේ මේ website එකට මුලින්ම එන්න ඕනේ ඔයාලා. ඊට පස්සේ මේකට ආවට පස්සේ ඔයාලට පොඩි verification එකක් පෙන්නනවා මෙන්න මේ විදිහට. මේ වෙරිෆිකේෂන් එක කරන්න පුළුවන් ඔයාලට මෙන්න මේ arrow එක දකුණු පැත්ත drag කරන් ගියාම මේ වෙරිෆිකේෂන් එක මේ විදිහට ඔයාලට කරගන්න පුළුවන්. හරි. ඔයාලා මේ විදිහට කරගත්තට පස්සේ ඔයාලා මේකට register වෙන්න ඕනේ. ඔයාලගේ email එකක් දාලා දැන් මගේ email එකක් දාලා register වෙලා තියෙන හින්දා කෙලින්ම interface එක load වෙලා ආවා. ඉතින් ඔයාලට එහෙම ආවේ නැත්නම් ඔයාලගේ email එකක් දාලා අලුත් account එකක් හදාගන්න. ඉතින් මේකේදී ඔයාලට පුළුවන් image generate කරගන්න පුළුවන්. ඒ වගේ තමයි video generate කරගන්නත් පුළුවන්. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මම කලින් generate කරගත්ත වීඩියෝ ටික. හරි ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ මම කලින් හදාගත්ත වීඩියෝ එකක්. ඉතින් ඔයාලා බලන්න මේවේ quality එක කොහොමද කියලා. Wow! ඉතින් guys මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් තප්පර 5 10 වීඩියෝ හදාගන්න මෙන්න මේ AI එක හරහා. ඉතින් මම තව වීඩියෝ එකක් පෙන්නන්නම් ඔයාලට. ඉතින් ඔයාලට පේනවා ඇති සවුන්ඩ් එකත් එක්ක ලස්සනට වීඩියෝ එක හැදිලා තියෙනවා. ඉතින් මේ වගේ වීඩියෝස් ඔයාලට ලේසියෙන්ම මේ AI එක හරහා හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලට කිසිම අයිඩියා එකක් නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ ඉමේජ් එකක් හොයාගන්න. ඔයාලට මේ වගේ ඉමේජ් හොයාගන්න පුළුවන්. Grok AI එකකින් පුළුවන්. ඒ වගේම තමයි Bling AI app එකෙන් හොයාගන්න පුළුවන්. මේ වගේ ඉමේජ් එකක් අරගෙන ඔයාලට පුළුවන් මේක හරහා ඒක වීඩියෝ එකක් බවට හරව ගන්න. ඉතින් මේකෙදි ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් size එක select කරගන්න. ඔයාලට ඕන size එකකින් හදාගන්න පුළුවන්. ඉතින් මේකේ details ටික දාලා ඔයාලගේ prompt එක දුන්නාට පස්සේ ඔයාලගේ වීඩියෝ එක ඉක්මනටම හදාගන්න පුළුවන්. ඉතින් මේ tool එක ඔයාලට free use කරන්න පුළුවන්, කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට අනිත් tool වගේ මේකට ගෙවීමක් කරන්න ඕනේ නැහැ. මේක ඇවිල්ලා free tool එකක්. ඉතින් මේකේ model දෙක තුනක්ම තියෙනවා. ඔයාලට පුළුවන් කැමති එකක් දාලා ඔයාලගේ වීඩියෝ එක ජෙනරේට් කරලා බලන්න. ඉතින් guys අපි බලමු ChatGPT එකට කියලා අපිට prompt එකක් අරගෙන අපි බලමු මේකෙන් පොඩි short වීඩියෝ එකක් හදලා කොහොමද මේකේ quality එක කියලා. හරි guys ChatGPT එකට ඇවිල්ලා මම මේ විදිහට මෙයාට පොඩි command එකක් දෙනවා මට viral වීඩියෝ එකක් හදාගන්න prompt එකක් දෙන්න කියලා. හරි අපි බලමු මේක මෙයාගෙන් අරගෙන කොහොමද අපේ වීඩියෝ එක එන්නේ කියලා. හරි. හරි මම මේ විදිහට මෙයාට කිව්වා මට prompt එකක් ලියලා දෙන්න කියලා. අපි බලමු මෙයා දෙන prompt එක අපේ tool එකට දාලා කොහොමද මේකේ output එක කියලා. ඉතින් මම මේක copy කරගන්නවා. මම මෙයාගෙන් request කරේ 5 second video දෙන්න කියලා. ඉතින් guys අපි බලමු මේකට දාලා මෙයාගේ output එක කොහොමද කියලා. ඉතින් මම මෙතනදී මගේ video size එක change කරගත්තා. මම මෙතෙන්ට දෙනවා මගේ prompt එක දැන්. හරි අපි මේ විදිහට දාලා අපි බලමු මේකෙන් ජෙනරේට් වෙන වීඩියෝ එක කොහොමද කියලා. ඉතින් ඔයාලට පුළුවන් ඕනි තරම් මේකේ වීඩියෝ ජෙනරේට් කරගන්න ලිමිට් එකක් නැහැ, ක්‍රෙඩිට් ගානක් නැහැ. ඔයාලට පුළුවන් ඕනි තරම් මේකෙන් වීඩියෝ හදාගන්න.
හරි දැන් වීඩියෝ එක ජෙනරේට් වෙන ගමන් තමයි තියෙන්නේ. මේක පොඩි වෙලාවකින් ඔයාලට බලා ගන්න පුළුවන් ජෙනරේට් වුණාම වීඩියෝ එක මෙන්න මෙතනින් පෙන්නනවා ඔයාලට. වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න ඔප්ෂන් එකක් මෙතනින් තියෙනවා. ඉතින් කියන්න ඕනේ මේකෙදි ඔයාලට වෝටර්මාක් එකක් වදිනවා. මේ වෝටර්මාක් එක අයින් කරගන්න ඔයාලට පුළුවන් CapCut වගේ software එකක් use කරන්න. හරි guys ඔන්න අපේ වීඩියෝ එක දැන් ජෙනරේට් වෙලා තියෙනවා. හැබැයි අපේ වීඩියෝ එකේ size එක නම් චුට්ටක් change වෙලා තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ අපිට video editing software එකකින් මේකේ size එක ආයෙත් change කරගන්න පුළුවන්. අපි බලමු මේ වීඩියෝ එක play කරලා. ඔන්නෝම තමයි වීඩියෝ එක ජෙනරේට් වෙලා තියෙන්නේ. ඉතින් මේකෙදි 5 second වීඩියෝ තමයි ඔයාලට හදාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මීට අමතරව ඔයාලට use කරන්න පුළුවන් තව හොඳ AI tool එකක් තමයි Grok AI කියන්නේ. ඉතින් මේකෙදි ඔයාලට පුළුවන් 10 second වීඩියෝ ජෙනරේට් කරගන්න. මේකේ free ක්‍රෙඩිට් ගාණක් හැමදාම හම්බ වෙනවා ඔයාලට වීඩියෝ හදන්න. ඉතින් මේකේ image generate කරන්නත් පුළුවන්, වීඩියෝ generate කරන්නත් පුළුවන්. මේ දෙකටම මේක use කරන්න පුළුවන්. ඔයාලා කැමති නම් මෙන්න මේ tool එකත් ඔයාලට use කරන්න පුළුවන්. ඉතින් කියන්න ඕනේ මේකෙදිත් ඔයාලට අනිවාර්යෙන් account එක හදාගෙන මේකට log වෙන්න වෙනවා. ඉතින් මගේ email එකක් දීලා මම දැනට මේකට log වෙන්නම්. ඉතින් guys මෙන්න මේ free tool use කරලා ඔයාලට පුළුවන් හොඳ වීඩියෝ එකක් හදාගන්න. ඉතින් මේ වීඩියෝස් ඔයාලට පුළුවන් TikTok, YouTube ඕන එකට අප්ලෝඩ් කරන්න. ඉතින් මේවෙන් හොඳ ගේමක් ගහගන්න පුළුවන් ඔයාලා මේක හරියට කරන් ගියොත්. ඉතින් මම මේකෙදි වීඩියෝ ජෙනරේට් කියන එක දෙන්නම්. ඉතින් මේ ඉමේජින් කියන එකට යන්න ඕනේ අපි වීඩියෝ ජෙනරේට් කරනවා නම්. ඉතින් guys දැන් ඔයාලට බලා ගන්න පුළුවන් දැන් කට්ටිය හදපු වීඩියෝස් ගොඩක් මෙතන පෙන්නනවා. ඉතින් අපි අර ChatGPT එකේ දුන්න prompt එක ආයෙත් මේකට දීලා බලමු. මේකේ output එක කොහොමද කියලා බලා ගන්න. හරි මම මේ විදිහට මේක දානවා prompt එක දීලා මම මේක මෙන්න මේ විදිහට send කරනවා මේ tool එකට. ඉතින් guys දැන් බලමු අපේ වීඩියෝ එක කොහොමද කියලා. දැන් මේක ජෙනරේට් වෙන ගමන් තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට මේකෙදිත් පොඩි වෙලාවකින් ඔයාලගේ වීඩියෝ එක ජෙනරේට් කරලා ඔයාලට දෙනවා. ඔන්න තියෙනවා අපේ වීඩියෝ එක දැන් හැදිලා තියෙන්නේ. අපි බලමු මේකේ sound එක තියනවාද කියලා. ඉතින් ඔයාලා දකින්න ඇති මෙන්න මේ විදිහට තමයි මේක ජෙනරේට් වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මේ පල්ලෙහාත් තියෙනවා තව වීඩියෝස් ගොඩක් ජෙනරේට් වෙලා. මේ කැමති එකක් ඔයාලට ඩවුන්ලෝඩ් කරලා අරගන්න පුළුවන්. ඉතින් මේ tool දෙකම ගොඩක් හොඳයි. මේ දෙකේම හොඳ output එකක් දෙනවා. ඉතින් ඔයාලට AI එකකින් වීඩියෝස් හදනවා නම් image එකක් දීලා හදනවා නම් තවත් ගොඩක් හොඳ output එකක් ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේකෙන් ජෙනරේට් වෙන image එකක් දාලා මෙන්න මේ tool එකකින් හොඳ වීඩියෝ එකක් හදාගන්න. දැන් ඔයාලට පේනවා ඇති මේ දෙවෙනි වීඩියෝ එක අපි බැලුවොත් ඒකේ තියෙන වෙනස් දෙයක්. ඔයාලට ඉස්සෙල්ලා බලපු එක නෙමෙයි. මෙන්න මේ විදිහට තමයි මේ වීඩියෝ එක හැදිලා තියෙන්නේ. ඉතින් guys ඔයාලට පුළුවන් මෙන්න මේ වීඩියෝස් ඕන එකක් ඔයාලගේ social media platform වල දාලා ඔයාලට හොඳ reach එකක් සහ හොඳ earning එකකට යන්න. ඉතින් guys මෙන්න මේ tool දෙක ඔයාලට ගොඩක් වටිනවා කියලා මම හිතනවා. ඉතින් ඔයාලට ඕන වීඩියෝ එකක් මේකෙන් හදාගන්න පුළුවන්. මම links දෙක දාලා තියන්නම් description එකට. ඔයාලට පුළුවන් එකෙන් ගිහලා මේ tool දෙක use කරන්න. ඉතින් අද වීඩියෝ එක ගැන අදහස් පල්ලෙන් comment එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් comment එකක් දාන්න. මම ඔයාලට help එකක් දෙන්නම්. ඉතින් එහෙනම් අදට ගිහින් එන්නම්. හැමෝටම ජය වේවා. සුබ දවසක්.